हेलो ट्रेडर्स, सुबह कुलसन मास विसेक वेंदा වෙලාව 1:39 බලමු ක්‍රිප්ටෝ මාකට් අප්ඩේට් එක. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න, notification bell icon එක කෝල් දාන්න නැති කට්ටිය notification bell icon එක කෝල් දාගන්න. තුඩක් වීඩියෝ එකක් දාපුවම notification එක ඔයාලට ගෙන ගන්නත් පුළුවන්. පුංචිපතක් කිරීමක් අලුත් වෙන ක්‍රිප්ටෝ ලෝකේ ෆන්ඩමෙන්ටලිස්ට් කික් බටන් කැප්චර් කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි crypto.com වෙබ්සයිට් එකට එන එක. ඉතින් එන්න වෙබ්සයිට් එක පැත්තට ඒ වගේම තමයි ඇඩ්වාන්ස්ඩ් ට්‍රේඩ් කරන්න කැමති කට්ටිය ඔයාලට පුළුවන් අපේ Patreon පැත්තට එකතු වෙන්න. සරලවම කියනවා නම් ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලින් මේ වෙද්දි එකම එක ඩොලර් එකක්වත් ඔයා හරියට earn කරලා නැත්නම් ඔයාලට පුළුවන් අපේ Patreon පැත්ත එකතු වෙන්න. අපිත් ඒක වැඩ ටික කන්ටිනියු කරගෙන යන්න. එහෙනම් බලමු මාකට් අප්ඩේට් එකේ මොකද වෙන්නේ කියලා. හරි, එතකොට මුලින්ම පැහැදිලි කරන්න ඕනේ අද Black Friday offer එකක් යනවා trading view වල. එතකොට ඔයාලට පේනවා ඇති 80% discount තියෙනවා. ඒ වගේම තමයි එක මාසයක් සම්පූර්ණයෙන්ම free කියලා තියෙනවා. එතකොට මෙතන offer එක පොඩ්ඩක් බලන්න. මම මේ notification එක මේ විදිහට ආපු නිසා මේකත් මෙහෙම save කරගත්ත ඔයාලට පෙන්නන්න. කැමති කට්ටිය ඉන්නවා නම් ට්‍රේඩින් එක බලන්න, ට්‍රේඩින් එක බයි කරන කට්ටිය ඉන්නවා නම් ට්‍රේඩින් එක පොඩ්ඩක් try කරලා බලන්න. මේ දවස් ටිකේ ඔන්න ලොකු discount එකක් යනවා. ඒක ඔන්න පැහැදිලිව මුලින් මතක් කළා. අපි එහෙනම් බලමු මෙතනින් එහාට අප්ඩේට් එකේ මොකද වෙන්නේ කියලා. BTC පැත්තට යන්. BTC ඉතිහාසගත විදිහට 84000 කියන ලෙවල් එකට ඇත්තටම 82000 කියන ලෙවල් එකටම ඇවිල්ලා තියෙනවා. හරි සතුටුයි, පට සතුටුයි. අපි ටාගට් කරගෙන හිටපු 88000 අපේ ලෙවල් එක හිතාමත් සාර්ථකනීය ලෙස මේ වෙද්දී ඔන්න ටාගට් එක ඩන් වෙනවා. ඉතින් ඒකම BTC ඔන්න 84000 කියන ලෙවල් එකේ දැනට තියෙන්නේ. එතකොට BTC වල all time low එක සනිටුහන් වෙනවා මේ වෙද්දී 82000 විදිහට. අපි මාකට් අප්ඩේට් එක රෙකෝඩ් කරන්න පොඩ්ඩක් බලාගෙන හිටියේ ඊළඟ කැනල් එකේ තත්ත්වය මොකද කියලා. මොකද මාකට් එක එකපාරට මෙතෙන්ට ආවා. මොකද මං හිතුවේ අතර මාකට් එක 79000 78000 කියන ලෙවල් එකටම තව පොඩ්ඩක් ඩ්‍රොප් වෙයිද කියලා බලාගෙන හිටියේ. දැනට මාකට් එකේ බුලිෂ් කැන්ඩල් එකක් හදන ගමන් තියෙන්නේ. නමුත් මේ කැන්ඩල් එක තවදුරටත් bearish පැත්තට ගමන් කරලා 74 කියන ලෙවල් එකටම එන්න පුළුවන් ඉඩක් තියෙනවා. ඉතින් බොහොම ආදරෙන් මතක් කරනවා ගොඩක් කට්ටිය කල්පනා කරා, ගොඩක් කට්ටිය මීට කලින් කිව්වා මේ BTC ඩවුන් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ ඩවුන් වෙන්නේ නැහැ කිව්ව BTC තමයි ඔන්න ඩවුන් වෙලා තියෙන්නේ. කොච්චර ඩවුන් වෙලාද කියනවා නම් RSI 22 කියන ලෙවල් එකේ තියෙන්නේ one day chart එකට අනුව ඉතාමත් සුදුසු ලෙවල් එකක් buy කරන්න. හරි, බයි කරන්න ඉතාමත් සුදුසු ලෙවල් එකක් මේක. ඒක නිසා හැමෝම වොච් කරන් ඉන්න BTC දැනට මාකට් එකේ මේ තියෙන විදිහ මම ඔයාලට කියවන 88000 කියන ලෙවල් එකට මාකට් එක ආවට පස්සේ මාකට් එකේ කැන්ඩල් තියෙන විදිහත් එක්ක කියලා අපිට ඉස්සරහා ෆෝකස් කරන්න වෙන්නේ. දැන් තියෙන විදිහට නම් ප්‍රයිස් එක ගොඩක් දුරට 70න් පල්ලෙහාට, ඒ කියන්නේ 68 69 කියන රේන්ජ් එකකටවත් එන්න බැරි කමක් නැහැ. හරිද? BTC 69 වගේ රේන්ජ් එකට එන්න බැරි කමක් නැහැ. මොකද ඒකට හේතුව තමයි මේ chart එක බැලුවොත් එහෙම ඔය 68 69 කියන රේන්ජ් එකකට එන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ තියෙන මාකට් එක මෙහෙම එකපාරට උඩ රිවර්ස් වෙන්න හේතුවක් නැහැ. හරිද? ඔය මාකට් එක අනිවාර්යයෙන්ම තව ලෝ එකක් හදලා තමයි උඩට යන්න ඕනේ. ඒතකොට තමයි අපි මේ කියන EB divergence එක හැදෙන්නේ. දැන් ඔයාලට පේනවා මෙතනදිත් price එක 76ට ඇවිල්ලා ඊට පස්සේ 73 කියන ලෙවල් එකට ඇවිල්ලා තමයි ගියේ. හරි. ඒක නිසා ගොඩක් දුරට මේ දැන් මේ 84 තියෙන price එක පල්ලෙහාට ඇවිල්ලා අඩුම තරමේ හරිද 74 මේ ලෙවල් එකට ආවත් තව චුට්ටක් පල්ලෙහාට ආවත අපි 79ට ආවා කියලා ආයෙ චුට්ටක් අප් වෙලා ආපහු චුට්ටක් ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් දුරට price එක 68 වගේ ලෙවල් එකකටවත් එන්න බැරි කමක් නැහැ. මොකද මේ අනිවාර්යයෙන්ම A නැමැති ලක්ෂයට වඩා B නැමැති ලක්ෂය පහලින් තියෙන්න ඕනේ. දැන් තියෙන්නේ 84නේ. එතකොට ඩොලර් සාමාන්‍යයෙන් 10000 ගණනාම තියෙන්නේ 74. ඉතින් 69 වුණත් ඔව් 70 69 කියන ඉලක්කම වුණත් බැරි කමක් නැහැ. එන්න ඒකට හේතුව තමයි ඔයාලට පේන විදිහ මෙතන හොඳ සපෝට් සෝන් එකක් තියෙනවා. ඒ වගේම තමයි කන්ෆර්මේෂන් ගොඩක් තියෙනවා. ඉතින් 70 කියන ලෙවල් එකකින් පල්ලෙහාට මං හිතන්නේ ගොඩක් කට්ටිය BTC එන එකක් නැහැ කියලා හිතාගෙන ඇති. ඒක එක හේතුවක් වෙන්න පුළුවන් ප්‍රයිස් එක 69000 68000 කියන රේන්ජ් එකට විග්ගයක් එහෙම වදින්න. හරි. ඒක නිසා බොහොම මේ පරිස්සමෙන් බලාගෙන ඉන්න. ඉතිහාසයේ කවරදාටත් වඩා ඔන්න ඔයාලට හොඳම ඔෆර් එකක් හම්බෙලා තියෙනවා. කොච්චර ඔෆර් එකක්ද කියනවා නම් 126000 තිබ්බ BTC
ඔන්න 40% විතර ඩිස්කවුන්ට් එකක් වාට දීලා තියෙනවා. ට්‍රේඩින් වේකෙන් වාට දෙන්නෙත් බ්ලැක් ෆ්‍රයිඩේ වලට 80%. මේක ඉතින් ප්‍රොඩක්ට් එකක් නේ. BTC වාට 40%ක ඩිස්කවුන්ට් එකක් දුන්නයි කිව්වහම පිළිගන්න පුළුවන්ද? පිළිගන්න බැයි නම් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් පිළිගන්න වෙනවා වාට. හරිද? මාකට් එකේ තියෙන මේ ලෙවල් එකේ. ඒක නිසා අපි බලාගෙන ඉමු තීරණාත්මකව 70000 කියන ප්‍රයිස් එක දිහා. හරි ඔන්න 88 කියන ලෙවල් එක හරි දැන් බයි කරන කට්ටියට මෙතනින් බයි කරන්න පුළුවන් කිසිම ගේමක් නැහැ දැන් තියෙන ප්‍රයිස් එකට ගන්න අනිවාර්යෙන් ප්‍රයිස් එක අපේදී වාට ප්‍රොෆිට් එකක් හම් වෙනවා නමුත් මෙන්න මෙතනදී මොකක් වෙයිද කියන එක තමයි ප්‍රශ්නේ ඩයිවර්ජන්ස් එක හදද්දි විග් එකක් පල්ලහැට වදි ඒ වදින විග් එක 68 69ට උනත් එන්න බැරි කමක් නැහැ හරිද ඒක නිසා බලාගෙන ඉන්න මාකට් එක මොකද වෙන්නේ කියලා මේ පාර හරියට බයි කරනවා නම් ලබන අවුරුද්ද ගොඩ යන්න පුළුවන් කියන එක තමයි අපිට තේරෙන්නේ ඉතින් මේ තියෙන BTC වල chart එක අපි බලමු BTC chart එක කොහොම තියෙද්දි අපි යන් coin glass පැත්තට coin glass පැත්තට බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ෂා ගත වූ පැය 24 තුල ට්‍රේඩර්ස්ලා 3,94,792ක් ලොස් වෙච්ච සමස්ත ඩොලර් සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 1.92 බිලියන දෙකකට අධික ගාණක් මේදී ලොස් වෙලා තියෙනවා මේක හොඳ ලික්විඩිටි ප්‍රමාණයක් මාකට් එකේ යම්කිසි ආකාරයක හෝ රිවර්සල් එකක් වෙන්න. නමුත් මගේ නම් අදහස මාකට් එක ලොන්ග් ටර්ම් රිවර්ස් වෙනවා නම් අඩුම තරමේ මෙන්න මේ AB කියන ඩයිවර්ජන්ස් එකවත් සෙට් වෙන්න ඕනේ අඩුම තරමේ. හරිද? කොහොම වුණත් ඔයාලට බයි කරන්න දෙන සුපිරිම ලෙවල් එකක් තමයි මේ තියෙන්නේ. මෙන්න මෙතනින් පස්සේ මාකට් එක බුලිෂ් පැත්තට එයි කියන එක තමයි අදහස් වෙන්නේ. වැරදීමකින්වත් මේ දම්පාට සෝන් එක වෙච්ච හොඳම සපෝට් සෝන් එකෙන් මාකට් එක පල්ලහැට આવොත් එහෙම ඉතින් තත්ත්වය සෝචනීයයි. ඒකට මොකද්ද කියන්නේ? විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරිද? තත්ත්වය භයානක වෙන්න පුළුවන්. හරිද? ඒක නිසා වොච් කරන් ඉමු. මෙන්න මේ සෝන් එක. හරිද? මෙන්න මේ සෝන් එකම අපි වොච් කරන් ඉමු. මේ සෝන් එක ඇතුලේ තමයි වෙන්න පුළුවන් දේ වෙන්න තියෙන්නේ. හරිද? මෙන්න මේක ඇතුලේ තමයි මාකට් එකේ සම්පූර්ණයෙන්ම ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙනවා නම් රිවර්සල් වෙන්න ඕනේ මේ දම් පාටි මං ඇදපු මේ ලොකු සෝන් එක ඇතුලේ. හරිද? ඒකට ඕන දැන් BTC වලට වෙලා තියෙන දේ ඔයාලා දන්නවා. අපි බලමු ක්‍රිප්ටෝ බබල් පැත්තට ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ කියලා. ෂා හරි ලස්සනයි very good ක්‍රිප්ටෝ බබල් තන්නේ රතු පාටයි හරිද මාකට් එකම බිම වැටලා තියෙන්නේ මං හිතන්නේ CRV වල මම Patreon පැත්තේ ෂෙයා කරපු ලිමිට් ඕඩ් එක ඩන් වෙන්නේ නැති ඒ වගේම තමයි මෙතන පෙන්වන්නේ නැති වුණාට TWT වලත් මම එන්ට්‍රි එකක් දුන්නා ඒ TWT වල එන්ට්‍රි එකත් මේ වෙද්දි ෆිල් වෙලා ඇති හරි අපි පොඩ්ඩක් බලමු සම්පූර්ණයෙන්ම ක්‍රිප්ටෝ බබල් වලත් අර වගේ තත්ත්වයක් පෙන්නනවා ක්‍රිප්ටෝ බබල්වත් මේ වගේ තත්ත්වයක් පෙන්නනවා අපි මෙතනින් එහාට බලමු අපේ වොච් ලිස්ට් එකට අනුව එතෙරියම් වලට මොකද උනේ කියලා එතෙරියම් හොයා කොහෙද එතෙරියම් ඔයාලට පේනවා ඇති අපි බයි කරපු පළවෙනි ලෙවල් එක තියෙන්නේ 3052 කියන ලෙවල් එක ඒ 3052 කියන ලෙවල් එකෙන් පල්ලෙහාට එන ගමන් තියෙන්නේ ඉතින් මෙන්න YouTube අපේ අප්ඩේට් බලන හැමෝම වෙනුවෙන් මම ෂෙයා කරන අපේ දෙවෙනි එන්ට්‍රි එක ඒ තමයි 2247 කියන ලෙවල් එක ඉතින් ඔයාලට පුළුවන් 2200 වගේ ලෙවල් එකකින් එතෙරියම් බයි කරගන්න ඇත්තටම එතෙරියම් වලට මේක හොඳ ප්‍රයිස් එකක් BTC ගැන අපි කතා කරලා ඩේලි මාකට් අප්ඩේට් එක කතා කරනවා මේ තියෙන එතේරියමුත් මේ ලෙවල් වලින් බයි කරගන්න ඇත්තටම මාකට් එකේ ලොකු ඩිස්කවුන්ට් එකක් තියෙනවා ඔයා ක්‍රිප්ටෝ ට්‍රේඩින් අලුතෙන් පටන් ගත්ත කෙනෙක් නම් සුබපැතුම් ඔයා හරිම කාලේ තමයි මේ වැඩේ පටන් ගන්න තියෙන්නේ ඉතින් මාකට් එක ඩවුන් වෙනවා කියන්නේ ඊට වඩා දෙයක් නෑ ඔයාට බයි කරන්න වෙන හේතු මොනවත් නෑ ඒක නිසා දැන් බයි කරගන්න මාකට් එක අප් වෙද්දි අපේ අප්ඩේට් ටික බලලා හරියට සෙල් කරගන්න එහෙනම් ඔන්න එතේරියම් වල ෆස්ට් එන්ට්‍රි එක හරිය ගැඩලුවක් නෑ ඔන්න දෙවෙනි එන්ට්‍රි එක තියෙනවා රෙඩි කරන් ඉන්න 2200 වගේ ලෙවල් එක තමයි දෙවෙනි එන්ට්‍රි එක තියෙන්නේ ඒ කියන්නේ දැන් මාකට් එකේ තියෙන ලෙවල් එකට වඩා තව 117ක් විතර පල්ලෙහාන් තමයි අපේ දෙවෙනි ඕඩ් එකේ තියෙන්නේ එතේරියම් පැත්තේ අපි BTC සහ එතෙරියම් වල අප්ඩේට් එක බැලුවා මෙතනින් එහාට අපි අප්ඩේට් එක බලන්න යන් ඊට කලින් ඔයාලට ෂෙයා කරන්න දෙයක් තියෙනවා ඒ තමයි අපේ Patreon පැත්තේ පැය දෙකේ ට්‍රෙන්ඩ් ලයින් එකටත් හරි වගේ මෙතන BTC වල chart එකක් සුපිරි සුනිමල් තමයි අප්ඩේට් එක ෂෙයා කරන්නේ ඒත් එකම මාකට් කැප් එකේ USDT ඩොමිනන්ස් වල ෂෙයා කරලා තියෙන මෙන්න මෙම ඉතුරු ටිකටත් ගියෝ ඕන් කියලා මේ බා අපි වොච් කරන් හිටපු ලෙවල් එකක් සුපිරි ඉෂාර ඒත් එකම ඔන්න අපේ ට්‍රේඩර්ස්ලා හරිද මේ බලන්න අපේ මාකට් අප්ඩේට් බලන කට්ටිය Patreon පැත්තේ හරිද ෂෙයා කරලා තියෙනවා අපේ ලුෂාන් ලස්සන ඉමෝජි ටිකක් දාලා ෂෙයා කරලා තියෙන්නේ
1 බිලියන් එක 1.9 බිලියන් හරිද මේදි ලොස් වෙලා තියෙනවා හරිද 6.7 පහු කරලා උඩින් අප් වෙන එහෙමුණොත් තව බඩු ටිකක් ගන්න පුළුවන් අනිවාර්යෙන් දැක්කනේ අන්න ඒකට තමයි පෙරේතකම කියන්නේ නෑ නිකන් කිව්ව ඉෂාර හරිද සුපිරියා වැඩේ සුපිරි නයිස් එතකොට මේ තියෙන අපේ Patreon පැත්තේ අසංක ලහිරුගේ ට්‍රේඩ් එකක් අසංක ෂෝට් කරලා තියෙනවා BTC ෂෝට් අනුමත කරන්නේ නැහැ නමුත් රිස්ක් එක කරන් ෂෝට් කරලා තියෙනවා ඩොලර් 411ක් ප්‍රොෆිට් කරලා තියෙනවා සුපිරි අසංක ලහිරු good luck වැඩ ටික හරියට කරගෙන යන්න හැමීට කලබල වෙන්න එපා කිසිම වෙලාවක මේ තියෙන BTC 87ට ආපු ස්ක්‍රීන්ෂොට් එක ඉතින් ඔන්න ඔය විදිහට තමයි වෙලා තියෙන්නේ BTC 88ට ඇවිල්ලා තියෙනවා කියලා ඔන්න පසන් දාලා තියෙන මැසේජ් එක පැය 16කට කලින් ඉතින් දැන් ඔය BTC වල ප්‍රයිස් එක දැන් ප්‍රයිස් එක ඇවිල්ලා 84යි හරිද ඉතින් කතා කරන්න එපා මෙච්චරනම් ඩිස්කවුන්ට් එකක් ඉතිහාස කොහෙවත් නැහැ හරියට බයි කරන්න හරිද ආයෙත් එක්කම මෙතන වැදගත් දෙයක් තියෙනවා ෂෙයා කරන්න මේ අපේ කවුද ට්‍රිෂාන්ගේ නේද ට්‍රිෂාන් නෙමෙයි කවුද හසාරගේ බයිබිට් කාඩ් එක හරි එතකොට මේ මොකද වෙන්නේ බොයිස් කියලා මම මැසේජ් එකක් දැම්මා එතකොට අපේ එරංග මෙන්න මෙහෙම මැසේජ් එකක් ෂෙයා කරලා තිනවා මේක ඉතාමත් වැදගත් දෙයක් බලන්න ඔයාගාව සල්ලි තියෙනවද හරිද සල්ලි නැත්තම් ජොබ් එකක් තියෙනවද ජොබ් එකක් නැත්තම් ජොබ් එකක් හොයාගන්න ජොබ් එකක් තියෙනවා නම් බිට්කොයින් ගැන ඉගෙන ගන්න ඊට පස්සේ බිට්කොයින් බයි කරන්න ඔයාගාව සල්ලි තියෙනවද ඔව් එහෙනම් බිට්කොයින් බයි කරන්න හරිද ඔයාගාව සල්ලි තියෙනවද හරි එතකොට සල්ලි තියෙනවා නම් ඔයා බිට්කොයින් ගැන දන්නේ නැත්නම් බිට්කොයින් ගැන ඉගෙනගෙන බිට්කොයින් බයි කරන්න හරිද මේ හැම කතාවකම අවසාන වශයෙන් තියෙන්නේ බිට්කොයින් බයි කරන්න කියලා හරිද ඉතින් ඒක නිසා මේ chart එක හොඳට මතක තියාගන්න මම හිතන්නේ මේ වීඩියෝ එක අපි YouTube එකේ කවදාකවත් මේ දාන වීඩියෝ අයින් කරන්නේ නැහැ නේ අද 2025 කොළසින් මාසේ 21 නේ 2030 වගේ කාලෙකදී කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් නිකමට මෙන්න මේ වචන ටික මේ ස්ක්‍රීන් එකේ තියෙන මේ ඉමේජ් එක දිහා හොඳට බලන්න හොඳට කල්පනා කරන්න ඔයා ඔය කොටස කියවන්නේ අවුරුදු 5කට විතර පස්සේ 2030 දී විතර මේ වීඩියෝ කවුරු බලනවා නම් ඒක නිසා දැන්වත් තේරුම් ගන්න කවුරු කොහොම මොනවා කිව්වත් කරන්න තියෙන එකම දේ BTC drop වෙන්න buy කරන එක. ඉතින් ඔයාලට Bitcoin ගැන ඉගෙන ගන්න ඕනේ නම් හරිද බිට්කොයින් බයි කරන විදිය සෙල් කරන විදිය තනියෙන් කරගන්න විදිය තේරෙන්නේ නැත්නම් ඔයා අපේ YouTube channel එක බලලා හැම වීඩියෝ එකම description එකේ දාලා තියෙනවා link එක. ඉතින් ඔයාලට පුළුවන් අපේ Patreon පැත්තෙන් එකතු වෙන්න. Patreon පැත්ත එකතු වෙලා අපිත් එක්ක වැඩ කරගෙන යන්න පුළුවන්. එහෙනම් බලමු මෙතනින් එහාට අනිත් coins වල මොකද වෙන්නේ කියලා අපි BTC තේරීම ගැන කතා කළා. එතනින් එහාට market එක මොකද වෙන්නේ කියලා බලමු. BNB අපි ගණන් ගන්න නැහැ කියලා අපි කිව්වා. BNB අපි ගණන් ගන්න අඩුම තරම් 500ටවත් આવුත්. හරිද? ඒකම Dogecoin පැත්තට ගියොත් එම Doge වල අපේ දෙවෙනි ලිමිට් එක මේදී ඕපන් වෙලා තියෙනවා. ඒ තමයි ඩොලර් 0.14 කියන ලිමිට් එක. ඉතින් මේ ඩොලර් 0.14 කියන ලිමිට් එකෙන් ඔයාලට ගන්න පුළුවන් Dogecoin ටිකක්